ළමයි welcome back to my YouTube channel. ඔන්න එක්සෑම් ඉවර වෙලා අපි තුන් දෙනාම මේ පාර ආවා අපේ ගෙදර. හරිද? ඉතින් මේ දවසේ ඇවිල්ලා පහුවෙන්දා මම යාළුවා එක්කන් ආවා අපේ ගමේ ලස්සන බලන්න. මොක මොන ප්‍රදේශේ? ඔයාලා කොහොමද මගේ මුණ බලාගෙන ඩොටේ කියන්නේ? මහින්ද මහත්තයාද පාලවත්. මේ ඉතින් ඊට පහුවෙන්දා අපි අපේ ගෙදර ආවේ අපේ යාළුවොත් එක්ක මේ පාර සිරිපාද යන්න. ඉතින් ඒ දවස වෙනකන් තව දවස් ටිකක් තියෙන හින්දා අපි අද කතා වුණේ ටවුන් එක පැත්තේ ගිහිල්ලා පොඩි වටයක් දාලා එනවා කියලා. හැබැයි මට යන්න කලින් මේ ටෙමු එකේ පාර්සල් එකක් ඇවිල්ලා තිබ්බා. මේක ආවේ මට ජනවාරි වල. එතකොට මම එක්සෑම් ලියලා ආයෙ ගෙදර ආවේ මාර්තු වල. එතකම මාස දෙකක් මේක අපේ අම්මා කඩන්න නැතුව මං එනකම්ම තියාතියලා තිබ්බා. ඉතින් මං හදන්නේ මේක මේ අන්බැක් කරලා බලන්න මොනවද මේකේ තියෙන්නේ කියලා. මං දන්නවා හරියට මොනවද කියලා. ඉතින් බලමු අපි මේකේ මොනවද තියෙන්නේ කියලා. මම මෙන්න මේක ළමයි හිතුව ඇත්තෙම මයික් එකක් කියලා. හරිද? ඒ වුණාට ඒක අර මයික් එක කවර් කරන අර ලොම් වගේ ඒකෙන් හදලා තියෙන එකක්. ඇත්තේ මම හිතුවේ මයික් එකක් කියලා. මම මෙන්න මේ ෆෝන් ස්ට්‍රයිප් එක සෑහෙන කාලෙකින් ඉඳන් ගන්න හොය ඉඳී. ඉතින් මම මේ ඕඩර් එක දාද්දි මට ඒක අඩු ගානකට හම්බුණා. ඉතින් මම ඒත් එක්කම දැම්මා. මොකද අපි ඔය බයිසිකල් වල එහෙම යද්දී වීඩියෝ කරනකොට මට හිතුණා ඒක ලේසි වෙයි කියලා. මේ වගේ එකක් මට තිබ්බා. අපි මුලින්ම ආවේ කන්ද විහාරයට. මොකද වෙන තැන් වලට යන කලින් අපි හිතුව මුලින් පන්සලට ගිහිලා වැඳලා නම් හරි කියලා. මොකද මේ දවස්වල තියෙන රස්නේ හැටියට දවල් වෙන්න අපි එතෙන්ට ගියොත් ඇත්තෙම අපිට නිදහසේ වැඳ ගන්නත් බැරි වෙනවා. මටත් ඉතින් මෙයාලව පන්සලේ තියෙන හැමතැනටම වගේ එක්කන් යන්න ඕන නම් මොකද ඉතින් මේ යාළගේ ෆස්ට් ටයිම් සහ ආයි මෙයාලා මෙහි එයිද කියන්නත් බැරි හින්දා මම ඉතින් තියෙන හැම තැනම වගේ මෙයාලව එදා එක්කන් ගියා. ඊට පස්සේ අපි කිලෝමීටර් 2ක් විතර ආයි පයින්ම ආවා. බස් එකක් තිබ්බේ නැති හින්දා අපි ඊළඟ තැනට යන්න. ඔයාලා මොනවා හරි කියන්න තියනවද? කියන්නේ අපි යාපනය ගියාම කියන්නේ. ඊළඟ තැන කියලා කිව්වට අපි ආවේ බීච් එකට. මෙතන චිල්ඩ්‍රන් පාක් එකත් එක්කම තියෙන්නේ බීච් එක. ඊට පස්සේ ඉතින් අපි දවල්ට ගෙනාපු කෑම එකත් කාලා බීච් එක පැත්තට ගියා අපේ ළමයි දෙන්නත් එක්කගෙන. මම මේ උඩරට වෙන්නේ. මොහොතක් දැකලා නෑ ඒකෝ කොට කාලෙකින් නිකන් ආවා.
අපි ඊට පස්සේ දවසේ තමයි සිරිපාද යන්න දාගෙන තිබ්බේ. ඉතින් අපේ යාළුවෝ දෙන්නට ඕන වුණා මොනවා හරි දෙයක් පූජා කරන්න. ඉතින් අපේ අම්මා කිව්වා එහෙනම් මිරිවැඩි සංගල් හදලා පූජා කරමු කියලා. ඉතින් අපි ටවුන් ගිහින් එද්දී ඒවට ඕන කරන බඩු ගෙනාවා. දැන් මේ හදන්නේ ඒ දෙන්න ඒ වැඩේ පටන් ගන්න. ඉතින් අන්තිමේ ඔන්න අපි ආසාවෙම බලාගෙන ඉඳපු දවස ආවා. ඉතින් උෂානි ප්‍රදීපයි දෙන්නම කෝඩු. ඉතින් කෝඩු කට්ටියට කරන්න ඕන ඒ චාරිත්‍රය ඔක්කොම අපි කරලා පඳුරු බැඳලා දැන් අපි මේ හදන්නේ අපේ සිරිපා කරුණාව පටන් ගන්න. අපි කරුණා කරන්න පටන් ගත්තේ පාන්දර 4ට විතර. ඉතින් අපිට ඉරසේවය නම් බලන්න හම්බුනේ නෑ. මොකද අපි ඒ වෙද්දි උඩුමළුවට ගිහින් ඉඳියේ නෑනේ. හැබැයි අපිට මගදී මෙන්න මේ වගේ වීඩියෝ එකක් බලා ගන්න පුළුවන් වුණා. ඉතින් ඇත්තෙන්ම අපි හිතුවේවත් නැති තරම් සෙනගක් ඉඳියා. මොකද මේ දවස්වල රටේ තිබ්බ අර තේල් ප්‍රශ්නෙත් එක්ක ඇත්තෙන්ම මම හිතුවේ නෑ මේ තරම් සෙනගක් ඉඳී කියලා. අපි හිතුවේ ඇත්තෙන්ම අපිට 9-10 වගේ වෙද්දී උඩුමළුවට යන්න පුළුවන් වෙයි කියලා. හැබැයි හිටපු සෙනගත් එක්ක අපි උඩුමළුවට යද්දී 12 මාර විතර වෙලා තිබ්බා. මේ වෙද්දී මගේ යාළුවෝ දෙන්න නම් මාත් එක්ක නෑ. එයාලා මේ වෙද්දී මිසින්න. ඒ කියන්නේ එයාලා සෙනග වැඩි හින්දා කලින් නැගලා රත්නපුරා පාරෙන් තමයි උඩුමළුවට ගිහින් තිබ්බේ. ඉතින් අපි උඩට නගින්න තමයි එයාලා වැඳලා බහින්නේ. මහන්සියේදීන් තේ එකක් එහෙම බීලා පල්ලෙහාට කරුණා කරන ගමන් තමයි අපි ඉඳියේ. ඊට පස්සේ අපිට දන්සලක් හම්බුණා. ඒ දවසේ කරුණා කරන්න ආපු ගොඩක් අය මේ දන්සල හින්දා ඇත්තෙන්ම යාළගේ බඩගින්න නිවා ගත්තා. එහෙනම් ඉතින් මම අද මේ vlog එක මෙතනින් end කරනවා. මොකද ඊට පස්සේ වෙච්ච දේවල් ඇත්තෙන්ම මට වීඩියෝ කරගන්න හම්බුනේ නැහැ. මොකද මාත් මහන්සි වෙලානේ. ඉතින් ගෙඩි චූටි පැස්සකටත් ආ වුණා. එහෙනම් මං අදට ගිහින් එන්නම්. channel එක subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න. bye.